ආයවලුදේ අපි සම්බන්ධ වෙන්නේ 2026 උසස් පෙළ සිද්ධාන්තරුවන් එක්ක සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් එක්කමදී. උදේ අපි මේ වෙද්දී ද්‍රව ස්ථිතිය හොඳම ප්‍රශ්න කිහිපයක් වලත් එක්ක සාකච්ඡා කරන් යන ගමන් ඉන්නේ. 25 දරුවන්ට උනත් මේක බලලා එයාලගේ ද්‍රව ස්ථිතිය දැනුම බර්නෝලි දැනුම මතක් කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම හැමෝම මේක වැරදි කරගෙන හොඳ ලකුණු කර යන වැඩ කරන්න. right. උදේ වැඩි කතාවක් නේද ප්‍රශ්නට යමු. උදේ වෙන ප්‍රශ්නේ කියනවා ඉපලුම් මූලධර්මයේ ලියා දක්වන්න කියලා අපිට කියනවානේ. ඒක ප්‍රශ්නය අපෙන් අහනවා මොකද? ඉපලුම් මූලධර්මය කියන්නේ මොකක්ද කියලා අපෙන් අහනවා. උදේ ඉපලුම් මූලධර්මය කියන්නේ මොකද්ද? කියන්නේ අපි දන්න ද්‍රව ස්ථිතිය පාඩුවේ අපි සාකච්ඡා කරනවා. ඉපලුම් මූලධර්ම නේ ආකිමිඩිස් මූලධර්මයත් එක්ක ඉපලුම් මූලධර්මයේ කොටසක් සාකච්ඡා කරනවා. උදේ ඉපලුම් මූලධර්මය කියන්නේ වස්තුවක් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් නිශ්චල නේද? සමජාතීය තරලයක පාවෙනකොට නේද? පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ගිලී නේද? පාවෙන අවස්ථාවක් අපි සලකනවා නේ. පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ගිලී පාවෙන අවස්ථාවක වස්තුව මත ඇතිවන උඩුකුරු තෙරපුම් බලය වස්තුවේ බරට සමාන වෙයි නේ. වස්තුව මත ඇතිවන උඩුකුරු තෙරපුම් බලය වස්තුවේ බරට සමාන වෙයි. එහෙම නැත්නම් වස්තුව මත ඇතිවන උඩුකුරු තෙරපුම් බලය වස්තුව මගින් විස්ථාපිත තරල පරිමාවයේ බරට සමාන වෙයි. අපෙන් අහන්නේ ඉපලුම් මූලධර්මය කියන්නේ මොකක්ද කියලා අපෙන් අහන්නේ නේ. එහෙනම් මොකද වෙනවද? වස්තුවක් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් තරලයක ගිලී පාවෙනකොට එම වස්තුව මත ඇතිවන උඩුකුරු තෙරපුම් බලය එම වස්තුව මගින් විස්ථාපිත තරල පරිමාවයේ බරට සමානයි. නැත්නම් එම වස්තුව මගින් විස්ථාපිත තරල පරිමාවයේ බර නේද? වස්තුවේ බරට සමානයි. අනෝය අදහස තියෙනවා. ඊට පස්සේ පුතේ අපෙන් අහනවා ඝනත්වය රෝවණ ද්‍රව්‍ය අඩංගු බඳුනක ඝනත්වය සිග්ම වූ සිලින්ඩරයක් රූපයේ පරිදි පාවේ කියලා අපිට කියනවා. සිලින්ඩරයේ උස h1 අතර ගිලී ඇති උස h0 වේ කියලා කියනවා. සිලින්ඩරයේ සමතුලිතව පවතින විට එය මත බල ලකුණු කරන්න කියලා අපිට කියනවා. දැන් සිලින්ඩරයේ සමතුලිතව තියෙද්දි එයා මත ක්‍රියාත්මක වෙන බල ලකුණු කරන්න කියලා අපිට කියනවා. මෙහෙම සිලින්ඩරයේ තියෙන්නේ පැහැදිලි අපිට h0 උසක් ගිලලා තියෙන්නේ. h0 h තමයි මෙයාගේ සම්පූර්ණ උස. ඒතර ගිලුණු කොටසේ හරි මැදින් එයා මත උඩුකුරු තෙරපුම් බලය ඇති වෙනවා. තේරෙනවද? වස්තුවේ හරි මැදින් එයා මත පහළට ක්‍රියාත්මක වෙන බර බල බලනවා. ඔන්න ඔය බල දෙක ලකුණු කරගන්න ඕනේ. ඊට පස්සේ සිලින්ඩරයේ ගිලී ඇති උස සිලින්ඩරයේ උසට දරන අනුපාතය ප්‍රකාශනයක් ලබා ගන්න. එනමුදේ U සමානයි mg වෙනවා. මට ගිලුණු පරිමාව ලියන්න පුළුවන් හරස් කර වතාවක් h0. ගිලුණු ද්‍රවයේ ඝනත්වය අපිට කියන්නේ රෝ වූ ද්‍රවයක් නේ. රෝ වූ ද්‍රවය. නේද? රෝ වූ ද්‍රවය අඩංගු බඳුනක ඝනත්වය සිග්මෝ සිලින්ඩරයක් නේ. මේ ගිලුණු පරිමාව ගිලුණු ද්‍රවයේ ඝනත්වය g සමානයි. වස්තුවේ a වතාවක් h පරිමාවතාවක් ඝනත්වය සිග්මා. නේද? හරිනේ. පරිමාවතාවක් ඝනත්වය කියන ස්කන්ධය g. මෙයාට මෙයා කැපෙනවා a ට a කැපෙනවා. එහෙනම් අපෙන් අහන්නේ මොකද්ද? සිලින්ඩරයේ ගිලී ඇති උස. එහෙනම් h0 බෙදීම h ගිලුණු උස මුළු උසට දරන අනුපාතය සමානයි. මේක මෙහෙට ගියාම දෙවිදේ සිග්මා බෙදීම රෝ වෙනවා. වස්තුවේ ඝනත්වය ද්‍රවයේ ඝනත්වයට දරන අනුපාතය. වස්තුවේ ඝනත්වය ද්‍රවයේ ඝනත්වයට අනුපාතය. නොකයි තියෙන්නේ. ඊට පස්සේ සිලින්ඩරය සම්පූර්ණයෙන්ම ද්‍රවය තුළ ගිලී නොපැවතීමට සපුරන අවශ්‍යතාවය කුමක්ද කියලා අපෙන් අහනවා. සම්පූර්ණයෙන්ම ද්‍රවය තුළ ගිල නැත්තේ පුතේ. කියන්නේ මෙයාට වඩා මෙයා අඩුයිනේ. h0 අඩුයිනේ උස. ගිලුතුස මෙයාට වඩා මෙයා අඩු වෙනවා. එහෙනම් මොකද තරකෙ පුතේ? මෙයාට වඩා මෙන්න මේ රෝ සිග්මා කියන එක කෙනා පුතේ අඩු වෙනවා. අන්න ඒකයි කතාව. ඒ කියන්නේ වස්තුව හදපු ද්‍රවයේ ඝනත්වයට වඩා ද්‍රවයේ ඝනත්වය වැඩි. අන්න ඒකයි තරකෙ. පැහැදිලිද කියන අදහස. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ජලය තුළ ගිලීමට නම් සිලින්ඩරයේ මත ලැබිය යුතු භාරය කොපමණද කියලා පෙන්නනවා. සිලින්ඩරයේ ස්කන්ධය කිලෝ 1ක් වන අතර ද්‍රවයේ ඝනත්වය 1100ක් හා සිලින්ඩරයේ ඝනත්වය 700ක් කියලා අපිට කියනවා. ද්‍රවයේ ඝනත්වය ඔච්චරක් කියලා අපිට කියනවා. එතරම්ද අපි දන්නවා මේක සම්පූර්ණයෙන්ම ගිල්ල පාවෙන්නේ සම්පූර්ණයෙන්ම ගිල්ල පාවෙන්නේ කියලා අපිට කියනවා. සම්පූර්ණයෙන්ම ගිල්ල පාවෙනවා කියනකොට මේ අවස්ථාවනේ. තේරුණාද? උඩින් තියනවනේ ස්කන්ධය කොච්චරද කියලා අපි හිතමු මෙයාගේ ස්කන්ධය m0 කියලා. මෙයාගේ බර පහරට mg තියෙනවා. එයා කිලෝග්‍රෑම් එකක් කියලා අපිට කියනවා. එහෙනම් උදේ අපි දන්නවා කොච්චරද නේද? කොච්චරද කියලා අපෙන් අහනවා නේ. 700යි කියලා අපිට කියනවා කොච්චරද? මෙන්න මේක කොටසනේ. 1000යි කියලා කියනවා මේක. right පුතේ. එහෙනම් අපි ගන්න පුතේ කොච්චරද? නම් ලැබිය යුතු භාරය කොපමණද කියලා අපෙන් අහනවා. right. එහෙනම් පුතේ අපි දන්නවා. මෙයා අපිට ලියන්න පුළුවන් පුතේ. අපි කොටසත් එක්ක ගත්තොත් එහෙම u සමානයි mg ධන m0 g කියලා. මෙයා මතන උඩුකුරු තෙරපුම් බලය u. පැහැදිලි. එතකොට පුතේ අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම පැහැදිලි තර්කයක් ගන්න පුළුවන්. u කියන්නේ ගිලුණු පරිමාව. ගිලුණු පරිමාව කියන්නේ මොකද්ද? හරස් කළ වතාවක් උස ගිලුණු පරිමාව කියලා අපි ගන්නවා.
ගිලුණු පරිමාව. ගිලුණු ද්‍රවයේ ඝනත්වය කොච්චරද? ගිලුණු ද්‍රවය 1100යි G සමානයි. M කියන්නේ වස්තුවේ. වස්තුවේ කොච්චරද? 10 ධන නේද? 1යි G කියලා අපි දාමු. 1යි G ධන M0 වතාවක් G. මේ හැම පදේම G කැපෙනවා. එහෙනම් 1100යි V සමානයි 1 ධන M0 වෙනවා. ඕකනේ තියෙන්නේ. පැහැදිලිද? එතකොට අපිට ආරම්භයේදී ගන්න පුළුවන් මෙන්න මේ කොටසත් එක්ක ගත්තොත් එහෙම අපිට කියනවා සම්පූර්ණයෙන්ම ගිලී පැවීම සඳහා උඩින් දැමිය යුතු භාරය කොච්චරද කියලා අපි අහනවානේ. රයිට්. හරි. එතකොට අපි දන්නවා පුතේ සිලින්ඩරෙමත් දැමිය යුතු භාරය කොපමණද කියලා අපි අහනවා. සිලින්ඩරයේ ස්කන්ධය මෙච්චරද ඝනත්වය මෙච්චරද කියලා අපිට කියනවා. එහෙනම් අපි දන්නවා සිලින්ඩරේ අපි දානවා ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාණය. එහෙනම් මට සිලින්ඩරයේ ඝනත්වය ලියන්න පුළුවන් 700 සමානයි. සිලින්ඩරයේ ස්කන්ධයේ කිලෝ 1 බෙදීම පරිමාව V. එහෙනම් මට V ලියන්න පුළුවන් පුතේ 1/700. එහෙනම් 1100 වතාවක් 1/700 සමානයි 1 ධන M0 කියලා. මේ දෙක කපලා ගියාම 11 බෙදීම 7 සමානයි 1 ධන M0 වෙනවා. එහෙනම් තිබිය යුතු භාරය M0 කියන්නේ කොච්චරද පුතේ? මේක මෙහෙට ගියාම 11 ඍණ 7 බෙදීම 7ක් වෙනවා. මේට ගියාම පොදු පදේ 7ක් ගත්තම අහන්න සෙට් වෙනවනේ. එහෙනම් M0 සමානයි පුතේ කොච්චරද? 4 බෙදීම 7යි කිලෝග්‍රෑම් බවට පත් වෙනවා. 4 බෙදීම 7යි කිලෝග්‍රෑම්. පැහැදිලිද කියලා. ඊට පස්සේ දැන් සිලින්ඩරය මත ලැබූ භාරය ඉවත් කර බඳුනේ පතුලට ගැට ගැසූ තන්තුවක් ආධාරයෙන් සිලින්ඩරයේ ද්‍රවය තුළට තුනම තබා ගැනීම. මෙවර තන්තුවේ ආතතිය කොච්චරද කියලා අපි හිතමු. උඩ තියෙන භාරය අයින් කරලදී මෙයා දැන් පතුලට ඇදලා ගැට ගන්නවා කියලා අපිට කියනවා. එතරම්ද අපිට ගන්න පුළුවන් පතුලට ඇදලා ගැට ගහද්දි පුතේ කොහොම ගැට ගහද්දි නේද? මෙයා මත උඩුකුරු දෙනකම U තියෙනවා පහළට භාරය mg තියෙනවා. මෙතනින් ආතතියක් T තියෙනවා. එහෙනම් මොකක්ද අරකේ? U සමානයි mg ධන T වෙනවා. පහළ. එහෙනම් U කියන ගිලුණු පරිමාව. ගිලුණු පරිමාව කොච්චරද? අපි අතනින් ගත්ත පුතේ කොච්චරද? 1/700යි. ගිලුණු ද්‍රවය 1100 වතාවක් G. V rho G සමානයි. වස්තුව කොච්චරද? 1යි G ධන T වෙනවා. mg කියන 10යි නේ. මෙතන 10 නේ ඉන්නවා. 10යි. එතකොට දැන් මේ බිඳු දෙකට මේ දෙක කපලා ගියාම 110 බෙදීම 4 10 සමානයි T වෙනවා. එහෙනම් T සමානයි පුතේ කොච්චරද? මේකත් 7ක් වුණාම 70යි. 40 බෙදීම 7යි නිව්ටන් බවටපත් වෙනවා. 40 බෙදීම 7යි නිව්ටන් බවටපත් වෙනවා. පැහැදිලිද කියලා අදහස. ඊට පස්සේ ඉහත B4 සඳහන් කළ භාරය හා ඉහත ආතතිය විතර අපිට කුමක් ප්‍රකාශ කළ හැකිද? පුතේ ඉතින් උඩින් තියන්න ඕන භාරයයි මෙතන තියෙන ආතතිය දෙකම සමානයි. ඉතින් මෙයා පහළට තල්ලු කරන්න නම් පුතේ එක්ක උඩින් පහළට තල්ලු කරන්න ඕන. එක්ක යටින් අදින්න ඕන. ඉතින් උඩින් පහළට තල්ලු කරා. යටින් ඇද්දත් පුතේ දෙකේම අවස්ථා දෙකේම ආතති එක සමාන අගයක් වෙන්න ඕන. ඒකයි අහලා තිබුණේ. එහෙනම් අපෙන් අහන මොකද වෙන්නේ කියලා අවස්ථා දෙකේ අගයන් දෙක මොකද අහන අපෙන් වෙන්නේ? පැහැදිලිද කියන අදහස. right. ඔන්නෝක. එහෙනම් මේ වැදගත් ප්‍රශ්න ඔයාලගේ මේ සැරේ විභාග කරන ඉන්න අක්කලා අයියන්ට අනිවාර්යයෙන් මේ ප්‍රශ්න ටික යවන්න පුළුවන් නම් කරන්න කියන්න. කරන අඩුපාඩු හදාගන්න කියන්න. ආයෙසරයක් මතක් කරගන්න කියන්න මොනවද ඔයාලට කරන්න තියෙන්නේ කියන එක. right. එහෙනම් අද මේ කොටස් එක මෙච්චරයි උදේ. ඔයාලා හැමෝටම උත්සරණයි. අයිබෝන්.